ඉතින් රැකියාවක් බලාපොරොත්තුවෙන් අපේ වීඩියෝ එකට ආපු ඔයාලා හැමෝම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා අද අපේ වීඩියෝ එකට. ඉතින් මම අද ඔයාලට ගෙනල්ලා තියෙනවා බරහා සැහැල්ලු යන වර්ග දෙකෙන්ම රැකියා ඇබෑරතු 44ක් මුළු ශ්‍රී ලංකාව පුරාම. ඉතින් වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව දිගටම රැඳී ඉන්න. මම එකින් එක ඔයාලට විස්තර කරන්නම්. ෆෝන් නම්බර සමග තමයි දාලා තියෙන්නේ. ඔයාලට කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඉතින් මුලින්ම ඔයාලා පොතකුයි පෑනකුයි අතර අරගෙන ඔයාලට ගැලපෙන රැකියාව දුරකථන අංකය සඳහන් කරගන්න ළඟට අරගෙන තියාගන්න කියලා හැමෝටම මතක් කරන ගමන් හරි අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔන්න ඔයාලගේ පළවෙනි රැකියාව තමයි ඔන්න ඉල්ලලා තියෙනවා ඉදිකිරීම් උපකරණ කුලියට සපයන ස්ථානයක් සඳහා සැහැල්ලු වාහන රියදුරක අවශ්‍යයි. මේක තියෙන්නේ සැහැල්ලු වේකන්සි එකක්. ඉදිකිරීම් උපකරණ තමයි ප්‍රවාහනය කරන්න තියෙන්නේ. සැහැල්ලු රියදුරෙක් ඉල්ලන්නේ. ඉතින් ජායල තමා මේ රැකියාව අවස්ථාව තියෙන්නේ. ඉතින් ඔන්න ඕන කට්ටියට නම්බර් එක දාලා තියෙනවා 077යි 15යි 03යි 838 077යි 15යි 03යි 838 කියන නම්බරයට කෝල් කරලා ඔයාලට තොරතුරු ලබා ගන්න පුළුවන්. හරි අපි යමු අපේ දෙවනි රැකියා වේකන්සි එකට. හරි ඔන්න මේ රැකියාව තියෙන කොස්ගම කළුවක්ගල අවටින් ඩිලිවරි යාම සඳහා රිය සහායකයෙකු අවශ්‍යයි කියලා තියෙනවා. ඉතින් මේකේ රියදුරු රැකියාවක් තියෙනවා කියලා ඇඩ් එකක් දාලා තිබ්බා. ඉතින් ඔයාලා මෙන්න මේ තිරේ දිස්සන අංකයට කෝල් එකක් දීලා බලන්න. මොන්න මංගේ දුරකථන අංකය කියන්නම් 077යි 85යි 76යි 586. තව දුරකථන අංකයක් තියෙනවා 071යි 57යි 12යි 726. හරි ඉතින් ඔන්න අපි අපේ තුන්වෙනි රැකියා ඇබෑරතුවරයන්. ඔන්න ඉතින් මේක තියෙන්නේ සැහැල්ලු වාහන රියදුරන්ට සැහැල්ලු ගණයේ වෑන් රථයකට රියදුරු මහතුකු අවශ්‍ය වී ඇත. බියගම අවටින් විශේෂයි. වැටුප් කතා කරගත හැක. ඉතින් සැහැල්ලු වාහනයකට රියදුරෙක් හොයනවා බියගම අවටේ. ඉතින් බියගමාවට කට්ටිය ඉන්නවනම් මෙන්න කන්ටැක්ට් නම්බර් එක තියෙනවා. ඩිස්ප්ලේ වෙන කන්ටැක්ට් නම්බර් එකට කෝල් එකක් දීලා ඔන්න විස්තර දැනගන්න පුළුවන්. මං කියන්නම් දුරකථන අංකය 075යි 09යි 44යි 644. හරි ඉතින් අපි ඊළඟ රැකියා ඇබෑර්තුව වෙත යමු. ඔන්න ඊළඟ රැකියා ඇබෑර්තුව බරවාහන රියදුරන් තමයි ඉල්ලලා තියෙන්නේ. බරවාහන රියදුරන් ඉතා කඩිනමින් බඳවා ගැනේ. සම්මුඛ පරීක්ෂණ සඳහා අමතන්න 076යි 99යි 04යි 752 076යි 99යි 04යි 752. හරි ඉතින් මේක ඉල්ලලා තියෙන්නේ බරවාහන රියදුරන්. ඉතින් ඕන ඉන්නවනම් ඩිස්ප්ලේ එකේ දිස්සන අංකයට කෝල් එකක් ගන්න. හරි අපි යන් ඊළඟ රියදුරුව පැවැත්වුවට. ඉතින් මේක ඉල්ලලා තියෙනවා කැබ් රථයකට රියදුරක අවශ්‍ය වේ. කොහෙද ගම සඳහන් කළා නෑ. ඉතින් කැබ් රථයකට රියදුරු කෙනෙක් ඉල්ලලා තියෙනවා. ඉතින් ඔන්න මම ඒකේ දුරකථන අංකය කියන්නම් 076යි 28යි 48යි 506. ඉතින් ඔන්න ආයෙත් කියනවා කැබ් රථයකට රියදුරක අවශ්‍ය වේ. ඔන්න දුරකථන අංකය 076යි 28යි 48යි 506. ඔන්න අපි යමු අපේ ඊළඟ රැකියා ඇබෑර්තුවට. ඉතින් මේක ඉල්ලලා තියෙන ජායලවට කට්ටියට හරි නවාතැන් ගන්න පුළුවන්ලු. ඔන්න වෑන් රථයකට තමයි මේක ඉල්ලලා තින්නේ. වෑන් රථයකට ජායල ඒකලාවටින් සැහැල්ලු වාහන රියදුරු මහතුකු අවශ්‍යයි. වෑන් රථයකට ජායල ඒකලාවටින් සැහැල්ලු වාහන රියදුරු මහතෙකු අවශ්‍යයි. ඉතින් මේක දුරකථන අංකය සඳහන් කරලා තියෙන්නේ 072යි 073යි 66යි 64 072යි 073යි 66යි 64. හරි ඉතින් අපි යන් ඊළඟ රැකියා ඇබෑර්තුවට. ඔන්න මේක ඉල්ලලා තියෙනවා බරවාහන රියදුරෙක් අවශ්‍යයි. කොහෙද කින්දවන්ද දක්වලා නෑ. ඔයාලා මේ දුරකථන අංකයට කෝල් එකක් දීලා විස්තර අහන්න. බරවාහන රියදුරෙක් අවශ්‍යයි. ඔන්න මම දුරකථන අංකය කියන්නම් 071යි 56යි
34යි 0.48 0.71යි 56යි 34යි 0.48. හරි ඉතින් අපි යන් අපේ ඊළඟ රැකියා ඇබෑර්තුවට. ඉතින් මේක සැහැල්ලු වාහන රියදුරකට තමා මේ රැකියා ඇබෑර්තුව තියෙන්නේ. ඉතින් මේක දක්වලා තියෙනවා වෑන් රථයකට රියදුරු කෙනෙකු අවශ්‍ය ඉහළ වැටු. ඉතින් මේක වෑන් එකකට රියදුරු කෙනෙකුට අවස්ථාවක් තමා තියෙන්නේ ඉහළ වැටු කියලා සඳහන් කරලා තියෙනවා. අපි බලමු ඒකේ දුරකථන අංකය 0.77යි 12යි 0.8යි 0.16. ඔන්න ආයෙත් අහගන්න 0.77යි 12යි 0.8යි 0.16. හරි ඉතින් අපි අපේ ඊළඟ රැකියා ඇබෑර්තුවට යමු. ඔන්න මේ රැකියා ඇබෑර්තුව ඉල්ලලා තින්නේ බරවාහන රියදුරෙක් අවශ්‍යයි කියලා. මේක ඉතින් අපේ බරවාහන රියදුරු මහත්මයෙකුට තමයි මේ රැකියා අවස්ථාව. ඉතින් මේකේ විස්තරයක් දක්වලා නැහැ. දුරකථන අංකය දාලා තියෙනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කෝල් එකක් දීලා විස්තර දැනගන්න. ඉතින් මම දුරකථන අංකය කියන්නම් 076යි 28යි 48යි 506. මම නැවතත් කියන්නම් 076යි 28යි 48යි 506. හරි අපි බලමු ඊළඟට තියෙන රියදුරු අබෑර්තුව මොකක්ද කියලා. හරි ඊළඟටත් තියෙන්නේ බරවාහන රියදුරු මහතෙකුට තමයි මේ අබෑර්තුව. ලොරි රථයක් පැදවීම සඳහා සැහැල්ලු වාහන රියදුරුවරුන් අවශ්‍යයි. ඉතින් ඔන්න ලොරි රථයක් පැදවීමට තමයි රියදුරු මහතෙක් හොයන්නේ. ඔන්න මේකෙත් වැඩි විස්තර සඳහා දුරකථන අංකයක් සඳහන් කරලා තියෙනවා. මම දැන් ඔබට දුරකථන අංකය පවසන්නම්. 075යි 45යි 32යි 898. ඔන්න නැවතත් අහගන්න 075යි 45යි 32යි 898. හරි ඉතින් තවත් ගොඩක් රැකියා ඇබෑර්තු මම වීඩියෝ එකේ ඉදිරියට තියෙනවා. හරි විනාඩියක් නතර කරලා මං කියන දේ චුට්ටක් අහන්න. ඉතින් ඔයාලා රැකියාවක් හොයන්න ජීවත් වෙන්න වගේම අපිත් මේ YouTube channel එකක් කරන්නේ කීයක් හරි හොයාගෙන ජීවත් වෙන්න. ඉතින් ඔයාලට පුංචි දෙයක් වුණාට ඔයාලගේ subscribe එකක් අපිට මහ මෙරක් තරම් වටිනවා. ඉතින් අපිට කරන උදව්වක් වශයෙන් පුළුවන් නම් අපේ channel එක subscribe කරලා දෙන්න. ඉතින් මේ වීඩියෝ එක බලන්න ඔයා ගොඩක් කල් ගිහිල්ලා නම් මේක දාන්නේ මම 2025 සැප්තැම්බර් මාසේ. ඉතින් මේ වීඩියෝ එක බලද්දී ඔයා ගොඩක් පරක් වුණා. අනිවාර්යෙන් අපි දවස ගානේ රැකියා බෑර්තු ලංකාව වටෙන්ම හොයලා මේ විදිහට වීඩියෝ දානවා. ඉතින් ඔයාට මගේ channel එකට ගිහිල්ලා ඔයාට පුළුවන් ඔයාට අදාළ දවසේ ඔයා බලන දවසේ දාපු වීඩියෝ එක අනිවාර්යෙන් රෑ 4 වෙනකොට දානවා. රෑ 7 වෙනකොට ඔයා බලන දවසේ දාපු වීඩියෝ එක බලන්න. ඉතින් ඔයාට ඒ දිනවලට අදාළ ජොබ් වේකන්සි හොයාගන්න පුළුවන්. ඉතින් මම ආයෙත් ඔයාලට මතක් කරනවා අපිත් මේ අමාරුවෙන් වීඩියෝ එකක් දාන්නේ අනිවාර්යෙන් ඔයාලගේ පුංචි subscribe එකක් බලාපොරොත්තු වෙමින්. ඉතින් ඔයාලගේ subscribe එක ඔයාලට පුංචි දෙයක් වුණාට අපිට මහ මෙරත්තරක් වන්නවා. ඉතින් අපි ජීවත් වෙන්නෙත් මේකෙන්. පුළුවන් නම් ඔයාලා අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා අපිට උදව්වක් කරන්න කියලා මම ඔයාලෙන් ඉල්ලා සිටිනවා. හරි අපි යන් ඊළඟ රැකියා වේකන්සියට. ඉතින් මේ රැකියාව තියෙන්නේ බරවාහන රියදුරු මහත්මයෙකුට. මේකේ තියෙනවා බරවාහන රියදුරු ඇබෑර්තු ඇත. හැබැයි විස්තරයක් දක්වලා නැහැ. වැඩි විස්තර සඳහා කියලා ඔන්න දාලා තියෙනවා දුරකථන අංකය. ඔයාලා මේකට කතා කරලා බලන්න. 077යි 77යි 62යි 87යි 5. ඔන්න ආයෙත් අහගන්න 077යි 77යි 62යි 875. හරි අපි ඊළඟ රැකියා ඇබෑර්තුවට යන්. ඔන්න මේ රැකියා ඇබෑර්තුව තියෙන නාරම්මල අවටින් බරවාහන රියදුරු මහතෙක් අවශ්‍යයි. වැඩි විස්තර සඳහා කියලා දුරකථන අංකය යොමු කරලා තියෙනවා. ඔන්න අහගන්න දුරකථන අංකය අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් 077යි 36යි 12යි 071 077යි 36යි 12යි 071. හරි ඉතින් අපි යන් අපේ ඊළඟ රැකියා ඇබෑර්තුව මොකක්ද කියලා බලන්න. හරි ඊළඟට නම් තියෙන්නේ ඔන්න අපේ සැහැල්ලු වාහන රියදුරු මහත්තයෙකුට තමයි ඊළඟ ඇබෑර්තුව තියෙන්නේ. ඉතින් මේක කියනවා කොළඹ පදිංචි රියදුරන් පමණක් අමතන්න කියලා දාලා තියෙනවා. සැහැල්ලු වාහන රියදුරෙක් මොන්න අවශ්‍යයට මම contact number එක කියන්නම් 077යි 77යි 02යි
703 077යි 77යි 02යි 703. හරි ඉතින් අපි ඊළඟට තියෙන රැකියා අභ්‍යර්ථව බලන්න යමු. ඔන්න ඊළඟට තියෙන්නේ සැහැල්ලු හා බර වාහන රියදුරන් අවශ්‍යයි. මේකේ සැහැල්ලු වාහන සහ බර වාහන රියදුරු මහත්තුරුන් දෙගොල්ලටම තමයි මේකේ රැකියාව දාලා තියෙන්නේ. දෙගොල්ලම අවශ්‍යයි කියලා. හරි වැඩි විස්තර සඳහා ඔන්න දුරකථන අංකයක් සඳහන් කරලා තියෙනවා. අපි බලමු දුරකථන අංකය 078යි 82යි 13යි 312 078යි 82යි 13යි 312. හරි ඉතින් අපි යන් ඊළඟ රැකියා අභ්‍යර්ථව මොකක්ද කියලා බලන්න. හරි මේක නම් තියෙන්නේ පෑලියගොඩ ස්ථිර රැකියා අභ්‍යර්ථව සහ දවස් පඩි රියදුරු අභ්‍යර්ථව ඇත. ඉතින් ඔන්න පෑලියගොඩ තියනවලු බර වාහන බලපත්‍ර සහිත අයට ස්ථිර රියදුරු අභ්‍යර්ථව තියනවලු දවස් පඩි රියදුරු අභ්‍යර්ථව තියනවලු. ඉතින් මේක තියෙන්නේ බර වාහන බලපත්‍ර සහිත අයට වෙන්න දුරකථන අංකය දාලා තියෙනවා. අවශ්‍යය පමණ සඳහන් කරගන්න 076යි 39යි 84යි 034 076යි 39යි 84යි 034. හරි ඉතින් අපි යමු ඊළඟ රැකියා අභ්‍යර්ථව මොකක්ද කියලා බලන්න. හරි ඒකත් තියෙන්නේ සැහැල්ලු රියදුරු මහත්තයෙකුට තමයි එකක් තියෙන්නේ සැහැල්ලු වාහන රියදුරු කෙනෙකුට. ඉතින් ඔන්න සැහැල්ලු ගණයේ වෑන් රථයකට රියදුරු මහතෙකු අවශ්‍ය වී ඇත. බියගම අවටින් විශේෂයි. සැහැල්ලු ගණයේ වෑන් රථයකට රියදුරු මහතෙකු අවශ්‍ය වී ඇත. බියගම අවටින් විශේෂයි. වැටුප් කතා කරගත හැක. ඔන්න ඒකෙත් අශාන් කියලා කන්ටැක්ට් කරගන්න කන්ටැක්ට් නම්බර් එකක් දාලා තියෙනවා. ඔන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් සඳහන් කරගන්න 075යි 09යි 44යි 644. ඔන්න ආයෙත් අහගන්න 075යි 09යි 44යි 644. හරි අපි යමු ඊළඟ අපේ රැකියා අභ්‍යර්ථව බලන්න. හරි ඔන්න ඔක්තෝබර් 4 වෙනිදා සිට 16 වෙනිදා දක්වා බඳවා ගන්නවලු. නෑ මේක නම් මේකට අදාළ රැකියා අභ්‍යර්ථවක් නෙමෙයි. හැබැයි මම කියන්නම් නිවසේ සිට අප දෙන වැඩ කර සතියට රුපියල් 15100ක්. හැබැයි මේ වගේ දේවල් නම් බොරුවට ඔයාලා හොයන්න එපා YouTube එකේ Facebook එකේ. මොකද මේවා නිකන් ඔයාලගේ කාලේ නාස්ති වෙන වැඩ. ඇත්තටම මෙහෙම දාන පෝස්ට් වලට ගොඩක් මාත් කතා කරලා තියෙනවා ඉස්සර. හැබැයි මේ කිසි දෙයකින් ප්‍රතිඵලයක් නම් මට අද වෙනකල් ලැබිලා නැහැ. ඉතින් බොරුවට ඔයාලගේ කාලේ නාස්ති කරගන්න නැතුව මේ වගේ දේවල් නම් බොරුවට බලන්න එපා. හරි අපි යන් ඊළඟ රියදුරු රැකියාවක් මොකක්ද කියලා බලන්න. ඔන්න නිට්ටම් බවටින් රියදුරෙක් අවශ්‍යයි කියලා දාලා තියෙනවා පෝස්ට් එකක්. මේක දාලා තින්නේ නිට්ටම් බවට. ඉතින් නිට්ටම් බවට කවුරු හරි රියදුරු රැකියාව බලාපොරොත්තුවක් ඉන්නවනම් ඔන්න මේ කන්ටැක්ට් නම්බර් එක තියෙනවා. මෙන්න මේකට කතා කරලා බලන්න. ඔන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් සඳහන් කරගන්න 077යි 26යි 21යි 213 077යි 26යි 21යි 213. හරි ඉතින් අපි යන් ඊළඟ රැකියා අවස්ථාවට. හරි ඔන්න මේකේ බර සහ සැහැල්ලු වාහන රියදුරන් ඉක්මනින් බඳවා ගැනේ ආහාර නවාතැන් නොමිලේ දෙනවලු රුපියල් 85000කට වඩා වැටුපක් සමගින්. ඉතින් ඔන්න හොඳ අවස්ථාවක්. බර වාහන රියදුරුනුත් බඳවා ගන්නවා සැහැල්ලු වාහන රියදුරුනුත් බඳවා ගන්නවා. හැබැයි ආහාර පානත් නොමිලේ නවාතැන් පහසුකමත් නොමිලේ වැටුපත් රුපියල් 85000කට වඩා වැටුපත් දෙනවා කියලා දාලා තිනවා. හරි අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මෙන්න දුරකථන අංකය දාලා තිනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් සඳහන් කරගන්න 077යි 05යි 01යි 175 077යි 05යි 0යි 11යි 75 077යි 0යි 501යි 175. හරි ඔන්න අපි යමු ඔයාලගේ ඊළඟ රැකියා අභ්‍යර්ථව බලන්න. ඔන්න මේක නම් ඉල්ලලා තියෙන්නේ හાર્ඩ්වෙයාර් එකකට. ඒ කියන්නේ අනිවාර්යෙන් බර වාහන රියදුරු මහතුකට වෙන්න ඕනේ මේ අභ්‍යර්ථව. හાર્ඩ්වෙයාර් එකකට රියදුරු මහතුක අවශ්‍යයි කියලා පෝස්ට් එකක් දාලා තියෙනවා. හරි අපි බලමු දුරකථන අංකය. ඔන්න හાર્ඩ්වෙයාර් එකකට රියදුරු මහත්තයෙක් ඉන්නවා නම් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඔන්න දුරකථන අංකය සඳහන් කරගන්න 011යි
28යි 13යි 202 0.11යි 28යි 13යි 202. හරි ඉතින් අපි යමු අපේ ඊළඟ ජොබ් වේකන්සි එක මොකක්ද කියලා බලන්න. හරි මේක නම් තියෙන්නේ ඉතින් සැහැල්ලු රියදුරකට ඔන්න ත්‍රිරෝද රත පැදීම සඳහා රියදුරන් අවශ්‍යයි කියලා දාලා තියෙනවා. නවාතැන් දෙනවලු එයාලා නවාතැන් නැත ත්‍රිරෝද රත පැදීම සඳහා රියදුරන් අවශ්‍යයි. මේක නම් ගෙවීම් කොහොමද කියලා පොඩ්ඩක් ඔයාලා කෝල් කරලා අහලා බලන්න. ඔන්න දුරකථන අංකය දාලා තියෙනවා අවශ්‍ය කෙනෙක්ට 070යි 34යි 56යි 635. ඔන්න ආයෙත් මම කියනවා 070යි 34යි 56යි 635. හරි ඉතින් අපි යමු අපේ ඊළඟ වීඩියෝ එකට ඊළඟ රැකියාව වේකන්සියට. ඔන්න හරි මේකේ තියෙනවා දාලා ලයිට් වෙහිකල් ලයිසන්ස් තියෙන ඩ්‍රයිවර්ස්ලා 10 දෙනෙක් ඕනේ කොළඹ වටින් කියලා තමයි දාලා තියෙන. කොළඹ වටින් ලයිට් වෙහිකල් ලයිසන්ස් තියෙන රියදුරන් 10 දෙනෙක් තමයි ඕනේ කියලා තියෙන්නේ. එයාලට පදවන්න තියෙන වාහන තියෙන්නේ ප්‍රියස්, ඇක්සියෝ, වෙසල් වගේ හයිබ්‍රිඩ් කාර් තමයි තියෙන්නේ. ඔන්න ඉතින් මේකේ දුරකථන අංකය දාලා තියෙනවා අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මෙන්න කතා කරන්න 077යි 74යි 62යි 472 077යි 74යි 46යි 24යි 72. හරි ඉතින් අපි ඊළඟ රැකියා අවස්ථාවට යන්. ඔන්න මේක නම් අපේ බරවාහන රියදුරු මහත්මයෙකුට තමයි මේ රැකියා අවස්ථාව. ඔන්න ඉල්ලලා තියෙනවා බරවාහන රියදුරු මහත්මයෙක් ඉන්නවා නම් වෙන්න තියෙන දුරකථන අංකය කතා කරලා විස්තර දැනගන්න. ඔන්න මම කියනවා අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් සඳහන් කරගන්න 071යි 56යි 34යි 048 071යි 56යි 34යි 048. හරි ඔන්න අපි ඊළඟ ජොබ් වේකන්සි එකට යන්. මෙන්න මෙහෙම දාලා තියෙනවා ඩ්‍රයිවර් මහතෙකු අවශ්‍යයි සැහැල්ලු වාහන සඳහා. ඉතින් ඔන්න සැහැල්ලු වාහන සඳහා තමයි මේ රියදුරු රැකියාව තියෙන්නේ. ඔන්න සැහැල්ලු වාහන රියදුරු මහතෙකුට කැස්බෑව හා පිළියන්දල වටින් තමයි මේ රියදුරු රැකියාව තියෙන්නේ. ඔන්න මාසික පඩිය රුපියල් 50000ක් කියලා දාලා තියෙනවා. ඉතින් ඔන්න දුරකථන අංකයක් දාලා තියෙනවා අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කෝල් එකක් දීලා බලන්න. ඔන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මම දුරකථන අංකය කියනවා සඳහන් කරගන්න 077යි 35යි 28යි 947 077යි 35යි 28යි 947. හරි ඔන්න අපි යමු අපේ ඊළඟ ජොබ් එකට. හරි මේක නම් ඉල්ලලා තියෙන්නේ බණ්ඩාරගමාවටින් තමයි. ඔන්න බරවාහන රියදුරු මහතෙකුට තමයි මේ අවස්ථාව. ඔන්න බණ්ඩාරගමාවටින් බරවාහන රියදුරු මහත්තයෙකු ඉන්නවා නම් ඔන්න ජොබ් එකක් තියෙනවා අඩි 14මාර ලොරියකට තමා මේ රැකියා අවස්ථාව තියෙන්නේ. ඔන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් සඳහන් කරගන්න දුරකථන අංකය 071යි 67යි 56යි 856 071යි 67යි 56යි 856. හරි අපි යන් ඊළඟට මොකද්ද තියෙන රියදුරු රැකියාව කියලා බලන්න. හරි මේක ඉල්ලලා තියෙන නම් බරවාහන රියදුරු මහත්තයෙකුට තමයි මේ රැකියාවත්. ඔන්න මේකේ කියලා තියෙනවා පෝස්ට් එක දාලා තියෙනවා ලේලන් කාගෝ ටිපර් එකකට ඩ්‍රයිවර් කෙනෙක් අවශ්‍යයි මාළඹෙන්. ඔන්න මාළඹේ තමයි මේ රැකියා අවස්ථාව තියෙන්නේ ලේලන් කාගෝ ටිපර් එකකට. ඉතින් ඔන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මෙන්න දුරකථන අංකය තියෙනවා. දුරකථන අංකයක් ලබා දීලා වැඩි විස්තර දැනගන්න. ඔන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් දුරකථන අංකය සඳහන් කරගන්න. මම කියන්න 077යි 22යි 97යි 0.94. හරි අපි ඊළඟ රැකියා අවස්ථාවට යමු. ඔන්න මේ රැකියා අවස්ථාව නම් තියෙන්නේ කඳාන් ප්‍රදේශයේ. ඔන්න සැහැල්ලු වාහන රියදුරු වාහකව තමයි මේ රැකියා අවස්ථාව. ඩිමෝ බට්ටේ තමයි පදින්න තියෙන්නේ. හරියට බලමු. කඳාන ප්‍රදේශයේ ආයතනයකට ඩිමෝ බට්ටා ලොරි රථයක් සඳහා රියදුරු මාසික අවශ්‍යයි. මාසික හෝ සති වැටුප් ලබා ගත හැකි කියලා දාලා තියෙනවා. ඔන්න කඳාන පැත්තේ රියදුරු මහත්තයෙක් ඉන්නවා නම් නැවතිලා වැඩ කරන්න හරි ගවන්න. ඔන්න දුරකථන අංකය දාලා තියෙනවා වැඩි විස්තර සඳහා කෝල් එකක් ගන්න. හරි මම දුරකථන අංකය කියන්නම් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් සඳහන් කරගන්න 077යි
28යි 19යි 272 0.77යි 28යි 19යි 272. හරි ඔන්න ඊළඟ රැකියා අවස්ථාව නම් අඩි 22 ලොරි රථයකට තමයි මේ රැකියා අවස්ථාව තියෙන්නේ. මේකට මුකුත් විස්තර සඳහන් කළා නෑ. අඩි 22 ලොරි රථයකට රියදුරෙක් අවශ්‍යයි කියලා ඔන්න දාලා තියෙනවා ඇඩ් එකක්. ඔන්න දුරකථන අංකය සඳහන් කරලා තියෙනවා. ඔන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් සඳහන් කරගන්න 0.71යි 56යි 34යි 0.48. ඔන්න මම ආයෙත් කියනවා 0.71යි 56යි 34යි 0.48. හරි ඔන්න කිරිබත් ගොඩින් තියෙනවා හાર્ඩ්වෙයාර් එකකට 1 කියුබ් ටිපර් රථ රියදුරු මහතුග අවශ්‍යයි කියලා දාලා ඔන්න 1 කියුබ් ටිපර් රථයකට රියදුරු මහත්තයෙක් වෙන කිරිබත් ගොඩින් මෙන්න දුරකථන අංකය තියෙනවා. මෙන්න මේ දුරකථන අංකයට ඇමතුමක් දීලා බලන්න. ඔන්න දුරකථන අංකය අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් සඳහන් කරගන්න 0.77යි 75යි 71යි 522 0.77යි 75යි 71යි 522. ඉතින් ඔන්න කලබල වෙන්න එපා. තව ජොබ් වේකන්සි ගොඩක් තියෙනවා. ඔන්න රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක සෑහළු සහ බර වාහන කියන අංශ දෙකේම රැකියා තියෙනවා. අපි යන් ඊළඟ රැකියාවට. ඔන්න මේක ඉල්ලලා තින්නේ බර වාහන රියදුරන්. ඉතින් ඔන්න බර වාහන රියදුරන් අවශ්‍ය කර තිබේ දිනක වැටුව රුපියල් 3000. ඉතින් ඔන්න දවසකට රුපියල් 3000 වැටුපට බර වාහන රියදුරන්ට ජොබ් එකක් තියෙනවා. කොළඹවට අය පමණක් අමතන්න කියලා විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. ඔන්න කොළඹවට ඉන්න අපේ බර වාහන රියදුරු මාතෘන්ට ඔන්න රැකියාවක් තියෙනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මෙන්න ෆෝන් නම්බර් එක දාලා තිනවා. කෝල් එකක් දීලා බලන්න. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මෙන්න ෆෝන් නම්බර් එක සඳහන් කරගන්න මම කියන්න 0.75යි 33යි 02යි 201 0.75යි 33යි 02යි 201. හරි ඔන්න කැරියර් රථයකට රියදුරු මහත්තයෙක් හොයනවා. ඇඩ් එකක් දාලා තිනවා කැරියර් රථයක් සඳහා රියදුරු මහතෙකු අවශ්‍යයි කියලා. මේක ආලා තින්නම් මීගමුවෙන්. ඔන්න මීගමුවට කවුරු හරි බර වාහන රියදුරු මහත්තයෙක් ඉන්නවා නම් මෙන්න කැරියර් රථයක් සඳහා රියදුරු බැරිතුවක් තියෙනවා. දුරකථන අංකය අවශ්‍ය නම් සඳහන් කරගන්න. ඔන්න මම කියනවා 071යි 41යි 66යි 777 071යි 41යි 66යි 777. හරි ඔන්න ආයෙත් තියෙනවා බර වාහන රියදුරු මහතෙකුට රියදුරු බැරිතුවා බොරලැස්ගමුවෙන්. බොරලැස්ගමුව පිහිටි ආයතනයකට අඩි 10 ලොරි රථ සඳහා කොළඹ අවට පදිංචි අය පමණක් අමතන්න. බෙදා හැරීම් කොළඹ පමණි. ඔන්න කොළඹවට ඉන්න බර වාහන රියදුරු මහතුරුන්ටත් රැකියාවක් තියෙනවා අඩි 10 ලොරි රථ සඳහා. ඔන්න දුරකථන අංකය සඳහන් කරලා තියෙනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මං කියනකොට සටහන් කරගන්න 0.71යි 24යි 98යි 298 0.71යි 24යි 98යි 298. හරි ඉතින් අපි යන් ඊළඟ රැකියා අභ්‍යර්ථුවට. ඔව් මේක නම් බර වාහන රියදුරන් සහ රිය සහායක අභ්‍යර්ථු දෙකම තියෙනවා. ඔන්න රියදුරු මහත්තුරුන්ටත් ඒ වගේම රිය සහායක මහත්තුරුන්ටත් ඔන්න අභ්‍යර්ථුවක් තියෙනවා. කඩුවෙල රණාල ඔන්න කඩුවෙල රණාලාවට ඉන්න අයටත් නැත්නම් දුර පළාත්වල ඉන්න අයටත් නවාතැන් පහසුකම් නොමිලේ කියලා සඳහන් කරලා තියෙනවා. ඔන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මෙන්න දුරකථන අංකය දාලා තියෙනවා. ඇමතුමක් ලබා දීලා තොරතුරු ටික ලබා ගන්න. හරි මම මේකේ දුරකථන අංකය සඳහන් කර ඉන්නම් මොකද තවත් වීඩියෝ එක දික් වෙනවා. ඔයාලගේ කාලෙත් නාස්ති වෙනවා. හරි ඔන්න ඕන කට්ටිය මම ඔය තිරේ දිස්සන අංකයට කෝල් එකක් දීලා බලන්න. ඔන්න හැම රැකියා අභ්‍යර්ථියෙම මම ඩිස්ප්ලේ එකේ ගැන ඔයාලගේ ෆෝන් එකේ වීඩියෝ එකේ දාන්නම් ෆෝන් නම්බර් එක. ඔයාලා එකෙන් අරගෙන කෝල් එකක් දෙන්න. ඔන්න ඊළඟ රැකියා අභ්‍යර්ථුව බර වාහන රියදුරු මහත්තයෙකුට සැහැල්ලු වාහන රියදුරන් ඉක්මනින් මේකේ තියෙන්නේ දෙගොල්ලටම කීයක් බඳව ගන්නවද කියලා නම් දාලා නැහැ. හැබැයි බර වාහන රියදුරු සහ සැහැල්ලු වාහන රියදුරන් ඉක්මනින් අවශ්‍යයි කියලා දාලා තිනවා. මෙන්න ෆෝන් නම්බර් එක තියෙනවා. ඕන කෙනෙක් ඉන්නවා නම් කෝල් එකක් ගන්න. වීඩියෝ එක පොඩ්ඩකට නවත්තලා කෝල් එකක් ගන්න. ඔන්න වීඩියෝ එකේ දාලා තියෙනවා ෆෝන් නම්බර් එක අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම්. හරි අපි ඊළඟට යමු මොකද්ද තියෙන අභ්‍යර්ථුව කියලා.
හරි මේක තියෙන්නේ බරවාහන රියදුරෙක් සොයයි කියලා දාලා තියෙනවා ඇඩ් එකක්. ඉතින් බරවාහන රියදුරන්ට තමයි මෙයා බෑර්තුව ඔන්න ඒකෙත් ෆෝන් නම්බරේ ඇඩ් එක ඉස්සරහින් දාලා තියෙනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ඔන්න කෝල් කරලා වැඩි විස්තර දැනගන්න. හරි ඊළඟට ඔන්න නිවසක රියදුරු ජොබ් එකක් තිබේ නම් මේක නම් දාලා තියෙන ඉතින් ඔන්න රියදුරු ජොබ් එකක් ඕනි කියලා. ඒ කියන්නේ ඔයාලා දන්න තැනක් තියෙනවා මෙන්න මේ අංකයට කෝල් කරලා පොඩි තොරතුරක් ලබා දෙන්න. මොකද කාගේ හරි අහිංසක ඉල්ලීමක් ජොබ් එකක් කරන්න ඇත්තටම අපි ජීවත් වෙන්න ඔයාලා දන්නවා ඔයාලා ජොබ් එකක් කරන්නේ ගොඩක් අමාරුකම් මැද්දේ හරිම අපහසුතාවයෙන්. ඉතින් කොහොම හරි කීයක් හරි හොයාගන්න තමයි මිනිස්සේ ජීවත් වෙන්න තමයි ජොබ් එකක් රස්සාවක් රැකියාවක් කරන්නේ. ඉතින් මෙයාටත් කවුරු හරි ජොබ් එකක් තියෙනවා නම් පොඩ්ඩක් කතා කරලා කියන්න. මෙන්න ෆෝන් නම්බරේ තියෙනවා. ඉතින් තවත් රැකියාවක් අවස්ථා ගොඩක් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරන් ආවිල්ලා තියෙනවා. ඉතින් රැඳී ඉන්න වීඩියෝ එකත් එක්ක ඔයාලට ගිහිල්ලා බලන්න. හරි ඔන්න තවත් රියදුරු බෑර්තුවක් තියෙනවා. සංචාරක ප්‍රවාහනයේට පළපුරුදු බර සහ සැහැල්ලු රියදුරු මහතුන් අවශ්‍යයි කියලා දාලා තියෙනවා. ඔන්න ඉතින් සුපිරිම අවස්ථාවක් තමයි සංචාරක ප්‍රවාහනය කියන්නේ. ඉතින් පඩියට අමතරව හම්බෙන ටිප් එකත් ලොකුයි. වෙන්න ඕන කෙනෙක්ට ෆෝන් නම්බරය දාලා තියෙනවා. කෝල් එකක් දීලා බලන්න. හරි ඊළඟට තියෙන්නේ හිරි කුඹුරේ නෑ හිරිබුරේ පුස්සිටියකට බරවාහන රියදුරන් අවශ්‍යයි කියලා දාලා තියෙනවා. ඔන්න ඒකෙත් ෆෝන් නම්බර එක තියෙනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඔන්න කතා කරලා බලන්න. හරි ඊළඟට නම් තියෙන්නේ මේක නම් පොඩ්ඩක් මං හිතන විදිහට මේක නම් මේ මෑන් පාවර් වගේ කම්පැනි එකක්. මේ වගේ වට නම් ගොඩක් යන්න එපා. මමත් එකපාරක් ගියා වරාය රැකියාවකට කියලා මේ වගේ දෙයකට මුලින්ම මාත් ගියා. ඒ කියන්නේ මම කුරුණෑගල ඒජන්සි එකකට ගිහිල්ලා මේ වගේ පෝස්ට් එකක් දාගලා ඉතින් මං ගොඩක් ඔයාලට කියන්නේ මේ වගේ දේවල් වලට යන්න එපා. මොකද එයාලා බොරුවට අපෙන් රුපියල් 7-8000ක් නිකන් අපෙන් සල්ලි ගන්නවා රැකියාව දෙනවා කියලා. ඊට පස්සේ අපිව රැකියාවට දාපුවම කිසිම වගකීමක් නැහැ මේ ආයතන වලින්. හරි ඔන්න අපි ඊළඟ රැකියාව බෑර්තුවට මේක තියෙන්නේ සැහැල්ලු වාහන රියදුරන් අවශ්‍යයි කියලා කොළඹ පදිංචි. හැබැයි මේකේ විශේෂයෙන් දක්වලා තියෙනවා කොළඹ පදිංචි රියදුරන් විතරක් අමතන්න කියලා. ඔන්න දුරකථන අංකය මම තිරිය දාලා තිනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන් සඳහන් කරගෙන වැඩි විස්තර දැනගන්න. ඔන්න අපි ඊළඟට යමු. ඊළඟ මොකක්ද දන්න ජොබ් එක. ඔන්න මේක නම් අවුරුදු 18 35 අතර සැහැල්ලු වාහන පදවන්න පුළුවන් ඕන කෙනෙක් ගන්නවලු. ඔන්න දවස් 25ට වැටුප රුපියල් 90000ක් කියලා තමයි දාලා තින්නේ. ඔන්න හොඳ අවස්ථාවක් කෝල් එකක් දීලා බලන්න. මෙන්න තියෙනවා මෙතන දුරකථන අංකය දාලා තියෙනවා. මේක ඕනෑ මේ දුරකථන අංකය අරන් බලන්න 071 58 59 097. හරි අපි ඊළඟ එකට යන්. මේක නම් තියෙන්නේ පික්මි උබ මැනුවල් ඇල්ටෝ රථයක් පැදවීමට. පික්මි උබ දුවන ඔන්න ඇල්ටෝ එකක් පදින්න කවුරු හරි තමන්ගේ ළඟ වාහනයක් නැතුව ඉන්නවනම් ඔන්න කොල්ලෙට්ට සුපිරි අවස්ථාවක්. පික්මි දුවන්න හරි පුරුදු වෙන්න. මොකද ඒක පුරුදු වුණාම ඔයාලට කියලා වාහනයක් ගත්ත දවසක අනිවාර්යෙන් ඔයාලට ගේමක් ගහ ගන්න පුළුවන්. ඒකෙත් ඔන්න ෆෝන් නම්බර් එක දාලා තියෙනවා. මේක නම් WhatsApp message එකක් දාලා බලන්න තමයි තියෙන්නේ. හරි ඔන්න අපි යමු ඊළඟ එකට. ඊළඟ එකට තියෙන්නේ මහරගම. ඔන්න මහරගම ආයතනයකට සැහැල්ලු වාහන රියදුරන් තමයි ඉල්ලලා තියෙන්නේ. ඔන්න ඒකෙත් දුරකථන අංකය දාලා තියෙනවා. අප මහරගම පිහිටි ආයතනයට වාහන සැහැල්ලු වාහන බලපත් ඇති රියදුරන් අවශ්‍යයි කියලා. හරි ඔන්න ඒ ඒජන්සියත් කවුරු හරි ඒ වේකන්සියටත් කවුරු හරි ඉන්නවා නම් ඔන්න කෝල් එකක් දීලා බලන්න. අපි යමු ඊළඟ මොකද්ද තියෙන වේකන්සි කියලා බලන්න. හරි එහෙනම් යාළුවනේ ඔන්න මෙතනින් අදට ඉවරයි වේකන්සි ටික. අද දවසේ වේකන්සි ටික ඔන්න ඉවරයි. හරි එහෙනම් අපි අනිවාර්යෙන් ඔයාලට අද මෙතන හරියන රැකියාවක් තිබුණ නැත්නම් මම හෙටත් ගේනවා අනිවාර්යෙන් මේ වගේම රියදුරන්ට
රැකියා රියදුරු රැකියා හොයන අයට ඕන තරම් රැකියා අවස්ථා තව මේ රටේ තියෙනවා. ඔන්න අද දවසේ මේ රැකියා අවස්ථාව ටික අනිවාර්යෙන් මේ අද දවසේ දාපු ඇඩ් ටිකක් තමයි මම ඔයාලට අරන් ආවේ. ඔන්න හෙටත් රැකියා අවස්ථා හොයන අයට රියදුරු රැකියා හොයන අයට මම හෙටත් දානවා අනිවාර්යෙන්ම වීඩියෝ එකක්. ඉතින් මගේ channel එක අනිවාර්යෙන් subscribe කරලා ඉතින් අපිටත් උදව්වක් කරන්න. මෙච්චර මහන්සිලා තොරතුරු හොයලා අපි ඔයාලට වීඩියෝ ගේන්නේ. ඔයාලා රැකියාවක් කරන්න ජීවත් වෙන්න වගේම අපිත් මේක කරන්න ජීවත් වෙන්න. ඉතින් ඔයාලා රැකියාවකට ගියාම මාස අන්තිමට පඩි එනවා වගේ අපිට මේකෙන් සල්ලි එන්නේ. අපිට මේකෙන් සල්ලි එන්න නම් අඩුම තරමේ අවුරුදු එකමාරකත් අපි නිකන් වීඩියෝ දාලා අපි අපේ channel එක අප් කරගන්න ඕනේ. ඉතින් ඒකට ඔයාලගේ subscribe එක ඔයාලට පුංචි දෙයක් වුණාට අපිට නම් ඔයාලගේ subscribe එක මහ මෙරත් තරමට වටිනවා යාළුවනේ. ඉතින් ඔන්න අපිට ලොකුම ලොකු උදව්වක් ඔයාලා අපේ channel එක subscribe කරොත්. ඉතින් එහෙනම් අද මාත් එක්ක රැඳී හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙන අතර ඉතින් ඔන්න මම ප්‍රාර්ථනා කරනවා ජීවිතේ කට්ටක් කාලා ගොඩ යන්න දඟලන ඔයාලා හැමෝගෙම ජීවිත කවදා හරි දවසක උතුරන්නම හරියන්න ඕනේ. ඉතින් ඔන්න එහෙම කියලා ඔයාලට ජය වේවා. අදට මම ගිහිල්ලා එන්න හැමෝටම